Hi everyone, welcome back to my YouTube channel. මම අද කියලා දෙන්නේ ජල බිල්පත ගණනය කරන විදිහ. ඉතින් මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා මම මෙතන දාලා තියෙන ශ්‍රේණිය ඒකක මිල ස්ථාවර ගාස්තු කියන ඒවා. ඉතින් මම අද හදන්නේ මාසයකදී නිවසක ජල ඒකක 16ක් පරිභෝජනය කරා නම් ඒ නිවසට ජල බිල්පතේ අගය කොහොමද එන්නේ කියලා. ඉතින් 16යිනේ. එතකොට මෙතන පේනවා ඔයාලට D ශ්‍රේණිය යටතේ 16 තියෙනවා. එතකොට අපිට පේනවා එතනට 40යි ඒකකයක් 40යි ස්ථාවර ගාස්තුව 80යි කියලා. මේක ගණනය කරන්නේදී මේ D එකේ ඉඳන් උඩට තියෙන සේරම අපිට අයිති. එතකොට අපි ලියන්න ඕනේ 16ට අය කරන විදිහ මෙහෙමයි. ඉස්සෙල්ලම අපි 16ක් නිසා බිඳුවේ ඉඳන් 5ට තියෙන අගය ගන්න 12 ගන්න. එක මිල 12යි. එතකොට රුපියල් 12 ගුණ කරන්න ඕනි ඒකක පළවෙනි ඒකක 5න්. ඊට පස්සේ එකතු කරන්න ඕනි ඒකට 5 මෙතන නම් 5යි ගන්න 5යිනේ ගත්තේ ඒකක. ඊටු ටික 6 ඉඳන් 10ට අපි 16 ගන්න. එතකොට 16 ගුණ කරන්න ඕනි 5. ඉතුරු ටිකට ගන්න මේ 100 කාණ්ඩය යටතේ 20 ගන්න. එතකොට ඒකත් එකතු කරනවා 20 පැයකින් 5ක්. ඊට පස්සේ අන්තිම එක අපිට 16 කිව්වට 16 17 18 අපිට අයිති වෙන්නේ නැති නිසා එකයිනේ තියෙන එතන 1යි. එතකොට අපි 16 ගුණ කරන්න මේ 40 ගුණ කරන්න ඕනි එකකින්. ඊට මේක එකතුව 280ක් කියලා එනවා. හැබැයි දැන් D කාණ්ඩයේ ශ්‍රේණිය යටතේනේ අපිට අගේ තියෙන්නේ ඒකක ගන්න. ඒ නිසා අපි ඒකට අදාළ ස්ථාවර ගාස්තුව 80 එකතු කරන්න ඕනේ. මේ ටික ගන්න නැහැ. මේකෙදි ගත්තා වගේ. එතකොට ඒකට අපි ස්ථාවර ගාස්තු විදිහට 80ත් එකතු කරලා අය කරන මුදල සම්පූර්ණයෙන් රුපියල් 360යි. ඔය විදිහට එකතු කරනවා. ඔයාලට දැන් වෙන විදිහට ඇහුවොත් ඒත් එහෙම තමයි. දැන් ඔයාලගෙන් ඇහුවොත් 11 ඒකක 11ක් නැත්තම් 12ක් කියලා ඇහුවොත් ඒක අයිති වෙන්නේ මේ ශ්‍රේණිය යටතට. දැන් 11 කිව්වත් ඔයාලා හදනකොට 12 ගුණ කරනවා පළවෙනි මේ එකක 5න්. ඊට පස්සේ 16 ගුණ කරනවා පළවෙනි දෙවෙනි එකක 5න්. ඊට පස්සේ 11 නම් 1යි. එතකොට 20 ගුණ කරනවා එකකින්. ඔයාලා දැන් මේකේ තියෙන ප්‍රධාන ශ්‍රේණි ලක්කම් ටික විතරක් නෙමෙයි. දැන් අතරමැදියාවත් එහෙම තමයි. දැන් මෙතන අපි 13 ගත්තොත් මේ ටික කෙලින්ම 12 5න් ගුණ කරනවා 16 5න් ගුණ කරනවා. මෙතන 12 ආවොත් 11 12. ඒ කියන්නේ 2යි. 2 ගුණ කරනවා 20. 11 ඊට අදාළ ස්ථාවර ගාස්තුව 70. 70ත් එකතු කරලා මුළු මුදල ගන්නවා. එහෙම තමයි ජල බිල්පත ගණනය කරන්නේ.